අද දිනේ අලුයම ශ්‍රී ලංකා මුහුදු සීමාවට යාපදව ගිලිමින් පැවති අයිරිස් දේනා නම් ඉරාන් නාවික හමුදාවට අයත් යුද නෞකාවකින් ලද අපදා සංඥාවක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් ඒකාබද්ධ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණේ කාර්ය මණ්ඩල 180 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම නෞකාවේ සිටි තුවාල ලැබූ නාවිකයින් 30 දෙනෙකු බේරාගෙන දිවයිනේ දකුණු කලාපයට රැගෙන ආ බවක්. මේ මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යාත්‍රා දෙකක් සහ එක් ගුවන් යානයක් යොදවා ඇති අතර මේ වන විට මුදාගත් නාවිකයින් කරාපිටිය රෝහල වෙත බාර දී ඇති බවත් ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට අයත් සෙවීමේ සහ මුදා ගැනීමේ කලාපය තුළ මෙම අනතුර සිදු වී ඇති බැවින් ජාත්‍යන්තර සමුද්‍රීය බැඳීම් සහ වගකීම් වලට අනුකූලව මෙම පියවරගත් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා විදේශ සේවය වෙත ප්‍රකාශයක් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරාන යුද නෞකාව මෙලෙස අපදාවට ලක් වී ගිලී යාමට බලපෑම් නිශ්චිත හේතුවක් මෙතෙක් බලධාරීන් විසින් අනාවරණය කරගෙන නැහැ.